හායි යාළුවනේ, අදත් පිළිගන්නවා SL ඇනිමිසිකේ YouTube channel එකට. අද මම ගෙනල්ලා තියෙන්නේ නරුටෝ ශිපුඩන් නැත්තම් නරුටෝ තරුණ වයස එපිසෝඩ් 8. මේ මගේ පළවෙනි වීඩියෝ එක. නිවාඩු කාලේ හින්දා දවසක් කර දවසක් මම වීඩියෝ දාන්නම්. එහෙනම් ඕගොල්ලෝ මාව subscribe කරලා නැත්තම් subscribe කරලා පහළ තියෙන bell icon එක click කරලා අපි වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. The Tale of Naruto Uzumaki. වීඩියෝ එක පටන් ගද්දිම අපිට පෙන්නනවා කුරුල්ලෙක් පියාඹන යනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා කුරුල්ලෙක්ට කැම දෙන මිනිස්සු. ඊට පස්සේ අර පියාඹන් ආපු කුරුල්ලා මෙතනට එනවා. ඊට පස්සේ අර මිනිස්සයාත් මෙතනට එනවා. ඊට පස්සේ ඒ ලියුම මොකක්ද කියලා බලනවා. ලියුම නැත්තම් ඒක කොළය. ඊට පස්සේ ඒ ලියුම ඇරලා බලලා ඒ මිනිස්සයා පුදුම වෙනවා. එතන හිටපු අනිත් දෙන්නත් ඇවිල්ලා ඒක දැකලා පුදුම වෙනවා. ඊට පස්සේ ආර්යා කියනවා කාටද එන්න කියලා. ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා කකාෂි නරුටෝ සකුරාව. ඊට පස්සේ එතනින් අයින් වෙන්න පාරෙන් ඉඩ දෙන්න කියලා කවුද දුවන් යනවා. ඒකට තරහා ගිය නරුටෝ කියන්නේ "හේයි ඔයා කවුද මෙතනින් දුවන් යන්නේ?" ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා අර දුවන් ආපු කෙනා අර තුන්දෙනා ළඟට එනවා. ඊට පස්සේ එයා අරක ඇරලා බලලා කියන්නේ මේක ලෙවල් එකේ රූප දර්ශනයක් නේද? අරගොල්ලොත් ඔව් කියලා මොකක්ද මේකේ තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ ආර්යා ඒක පුදුමෙන් කියවනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ගිය එපිසෝඩ් එකේ ගාරව පැහැරගත්ත කෙනයි ගෝනුස්සෙක් වගේ ඉන්න කෙනයි ඒගොල්ලෝගේ සටන යනවා. කන්කුරෝ පපෙට් කෙනෙක් යවද්දී අර කුරුල්ලෙක්ගේ පිටේ හිටපු කෙනා එකයි දෙන්නේ කන්කුරෝගේ පපෙට් බිම. ඊට පස්සේ අර ගෝනුසු කෙනා කියනවා අර කුරුල්ලෙක්ගේ පිටේ හිටපු කෙනාට යන්න කියලා. අපි දෙන්නගේ අතර සටන තියෙන්නේ. ඔයා යන්න කියලා. ඊට පස්සේ එයත් යනවා. ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා එතන මොකද්ද හදා ඉන්නවා. ඒකේ ලීඩර් විදියට වැඩ කරන්නේ එක හැක් වාගත්ත කෙනෙක්. ඊට පස්සේ හතර දෙනෙක්ට එයා යන්න කියනවා කොහෙද? ඒ යන දිහා එයා තරහෙන් බලන් සිටිනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා කන්කුරෝ සහ අර ගෝනුස්ස වගේ එක්කෙනාට මං දිගටම ගෝනුස්ස කියන්න. ඒ ගෝනුස්ස අතර සටන පෙන්නනවා. කන්කුරෝගේ පපෙට් කෙනෙක්ගේ පිට ප්‍රදේශය ඊට පස්සේ ඇරිලා අපිට පෙන්නනවා තවත් කිඹුලෙක් වගේ පපෙට් කෙනෙක්ව. ඊට පස්සේ කන්කුරෝ කිඳි හිනාවක් දානවා. ඊට පස්සේ ඒ සීන් එකෙන් කට් කරලා අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා හොකාගේ කාර්යාලයේ සිටින ටීම් 7. ඊට පස්සේ නරුටෝ කියනවා මොකද්ද ඕගොල්ලන්ට බරපතල මිෂන් එකක්වත් දෙන්න බැයිද? නරුටෝ කියවන දිහා ලැජ්ජාවෙන් බලන් ඉන්න සකුරා සහ කකාෂි පෙන්නනවා. ඒ දෙන්න විතරක් නෙමෙයි එතන ලැජ්ජ වෙන්නේ. එතන හිටපු සුනාඩේ ගෝලයා හිතනවා හරි දැන් ඕක නවත්තන්න කියලා. එතන හිටපු ඉරිකා සෙන්සේත් අත ඔළුවේ ගහ ගන්නවා. ඊට පස්සේ නරුටෝ කෑ ගහලා කියන්නේ ඔය සුනාඩේට වඩා තුන්වන හොකාගේ කොච්චර හොඳද? ඒකට මලපැන්න සකුරා නරුටෝගේ ඔළුවෙන් කියන්නේ හරි අපි හොඳ මිෂන් එකකට යමු. හැබැයි එයා හිත අතුලෙන් පට්ට තරහකින් සිටින්නේ. ඊට පස්සේ නරුටෝ කියනවා කොහොමත් තුන්වන හොකාගේ හොඳයිනේ. නරුටෝ කියලා කෑ ගහන සුනාඩේ ඊට පස්සේ අර නරුටෝ ගාවින් වේගෙන් දිව්ව කෙනා මෙතනට එනවා. ඊට පස්සේ ගෑනු සුනාඩේයි මේක බලන්න. ඊට පස්සේ සුනාඩේ ඒක කියවද්දී එයා ගොඩක් පුදුම වෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් අර දෙන්නගේ සටන පෙන්නනවා. කොන්කුරෝ අර පපෙට් ඇරලා තියෙන්නේ ආර්යව හිර කරන්න. ඒ වුණාට එයා හිර වෙලා නැහැ. ආදර්ශකයක් හදලා වැලි වලට. ඊට පස්සේ එයාගේ පිටිපස්සෙන් මතුවෙන ගෝනුස්සව පෙන්නනවා. ඊට පස්සේ ඊළඟ සීන් එකෙන් පෙන්නනවා අර කොලේ දැකපු හැමෝම පුදුම වෙනවා. ඊට පස්සේ සුනාඩේ කියනවා මේක සෑන් විලේජ් එකකින් කියලා. සුනාඩේ කියනවා ගාරව පැහැරගෙන කියලා.
ඒක අහපු නරුටෝ ගොඩක් පුදුම වෙනවා. ගාරා කියලා කියන නරුටෝ ඊට පස්සේ සුනාඩේ කියනවා දැන්ම සෑන් විලේජ් එකට යන්න ලෑස්ති වෙන්න නරුටෝ. ඊට පස්සේ නරුටෝ හිතනවා මං කොහොම හරි ගාරාව බේරගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ගෝනුස්තගේ සහ කොන්කුරෝගේ සටන. කොන්කුරෝ පපෙට් ලව යවලා ගෝනුස්හව නවත්තන්න හැදුවත් එයාගේ පිටිපස්සේ තියෙන අඬු හින්දා මුකුත් කරගන්න බෑ. ඊට පස්සේ කන්කුරෝට මතක් වෙනවා එයා ගාව සිටින කිඹුලා පපෙට්ගෙන් අර දෙනාව බේරගත්ත විදිහ. ඊට පස්සේ අර ගෝනුස්හවගේ එක්කෙනා එයා ගාව තියෙන පිටිපස්සේ තියෙන අඬුවෙන් කොන්කුරෝට අනිනවා. ඊට පස්සෙත් කොන්කුරෝ බිමට ඇද වැටෙනවා. ඊට පස්සේ අඬුවෙන් පෙන්නනවා එයාගේ ලේ. ඊට පස්සේ අර පපෙට්වත් කඩලා. ඒක දැක්ක කන්කුරෝ පුදුම වෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ජිරයියව. ජිරයියට පණිවිඩයක් එනවා. ඒක ගණන් ගන්න නැති ජිරයියා තාමත් නිදි. ඊට පස්සේ ජිරයියා ඒක අන්තිමට බලලා සුනාඩේගේ පණිවිඩයක් කියලා දැනගන්නවා. ඊට පස්සේ ආයෙත් අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා. ඊට පස්සේ කන්කුරෝට ඇනලා තියෙන බව දැනගත්ත කන්කුරෝ එතනම ඇද වැටෙනවා සිහි නැතිව. ඊට පස්සේ කන්කුරෝගේ ඇස් දෙකත් පිය වෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ සීන් එකෙන් පෙන්නනවා නරුටෝලා යන්න හදනවා ගාරාව සෙවීමේ මිෂන් එකට. ඊට පස්සේ අපි යන්නේද කියලා අහද්දිම ඊට පස්සේ ඉරුක සෙන්සේද සුබ පතනවා නරුටෝට. නරුටෝ ටැන්කියූ කියලා කියද්දිම ජිරයියාත් එතනට පැමිණෙනවා. ජිරයියා අහන්නේ මොන මිෂන් එකකටද මොහුන් යවන්නේ. ජිරයියා මිෂන් එක ඇහුව ගමන් පුදුම වෙනවා. ඊට පස්සේ පොඩ්ඩකට ගන්නද නරුටෝ කියලා රසින් අහද්දි හා කියලා උත්තර දෙන ජිරයියා නරුටෝව පැත්තකට එක්කන් ගිහින් අහන්නේ ඔයා ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ කට්සුකී ළඟින් කියලා. බය වෙන්න එපා ජිරයියා. මං කොහොම හරි ගාරාව බේරගන්නවා. ඊට පස්සේ ජිරයියා කියනවා ඔයා කොහොමත් බලවත්. පසුතැවෙන්න එපා. ඔයාට පුළුවන් ගාරාව බේරගන්න කියලා ජිරයියා මොටිවේෂන් පාරක් දෙනවා නරුටෝට. ඊට පස්සේ ජිරයියා කකාෂිට කියන්නේ නරුටෝව හොඳින් බලාගන්න. කකාෂිත් ඒකට එකඟ වෙනවා. ඊට පස්සේ නරුටෝ අහනවා කකාෂි සකුරා එන්නේ නැද්ද මාත් එක්ක යන්න. ඊට පස්සේ ඒ තිදෙනා ගාරාගේ මිෂන් එකට යනවා. නරුටෝ කියනවා බය වෙන්න එපා ගාරා මං ඔයාව බේරගන්නවා. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් අවසන්. මම ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනට හවෙමු. හැමෝටම සුබ දවසක්.